Good morning හැමෝටම. අද අපි ඉතින් ඉන්නේ ජෙෆ්නා යන ගමන්. අපිත් එක්ක අද හැමෝම ජෙෆ්නා යමු. යාළුවනේ අපි දැන් කන්න අවුලේට. අපි කන්නේ සම්බෝලයි චරිතී එක. කම. ඉතින් අපි යාපින යන ගමන් ආවා මෙතන අසලක ගාමිනීගේ රණවිරු ස්මාරකය පොඩ්ඩක් බලලා යන්න. ඉතින් ඕගලන්ටත් එන්න පුළුවන් මෙතන දැන් අපි මං ආව 10කට පස්සේ ආවේ. එතන අලුත් දෙයක් කටයුතු කරලා තියෙනවා. මෙතන ස්මාරකය තියන ලස්සන හදලා තියෙනවා. තුමාට උපහාරයක් කරන්න පුළුවන් මෙතනින් හැමදේම කියලා දෙන ස්ථානයක් තියෙනවා. මම වීඩියෝ එක දාන්නම්. මම කලබක් තියෙනවා. මෙතන තමයි බුල්ඩෝසරේ තියෙන්නේ. ඔයාලට එන්න පුළුවන් උපහාරයක් දක්වන්න පුළුවන් මෙතනට. මේ කදූර ඉතින් කිලෝමීටර් 6ක් දිග කිලෝමීටර් 3ක් පළල යුද හමුදා කදූරක් තමයි තිබිලා තියෙන්නේ. 1991 ජූනි 13 14 දිනයන් වල තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඉතින් කෝපර් ගාමිණී කුරුරත්න නැමැති විරුවා පරම වීර විභූෂණ පදක්කම ලාභියෙකු ලෙස ඉතිහාසගත වෙලා තියෙනවා. මේ යුද හමුදාවේ ලැබෙන තියෙන ඉහළම පදක්කම තමයි ලැබිලා තියෙන්නේ එතුමාට. ඉතින් මෙතන මේ පේන්නේ තියෙන්නේ යට අම්මු පඩි සිට් එකයි එතන අම්මට යවුම ඒ ටික තමයි මෙතන මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේ තියෙන බුල්ඩෝසරේ මේක ඉතින් වෙඩි වදින්න තියෙන හදලා එවලා තියෙන්නේ පිටිපස්සේ පඩිපලා තියලා. ඉතින් මෙතනින් අපිට පුළුවන් උපහාරයක් දක්වන්න පොඩි මුදලක් දීලා ඒ සල්ලි වලින් තමයි මෙතන නඩත්තු කටයුතු ටික මෙතන බලාගන්න ටික මේ තියෙන්නේ. යාපනයට ආවා ඉතින් ලෝරියේ ආවු වැඩිම දුරක් තෑන කාලෙන් යාපනයේ ආවේ මේ ලෝරියේ. අපි යමු ඉස්සරහට මොකද එන්නේ කියලා බලන්න. අපි යනවා දැන් යාපනයේ දැන් කීපයක් බලන්න. යාපනයේ ඇතුල් වෙන තැනම තියෙනවා මෙතන පොඩි ආච්චියක් එකක් තියෙනවා කොහොමද තියෙනවා. ඉතින් අපි පොඩක් නතරලා යාපනයේ ඉතින් අපිට යාපනයේලා ඉස්සල්ලාම කන්න හම්බුනේ ආප්පත් එක්ක අපිට එක එක જાති ආප්ප ටිකක් හම්බුණා. හරිම රසයි. බලන්නකෝ. චොක්ලට් ආප්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ යාපනයේ තියෙන ලොකුම පල්ලියට. සෙන්ට් මේරිස් චර්ච් එක. එතන තියෙනවා පල්ලිය තියෙනවා. එතන බිෂොප් පැලස් එක තියෙනවා හරි. சூதனை வரும் போதும் கைவிட மாட்டார் கரம் பிடித்து நடத்துவார் ஆமென். යාපනයේ ටවුන් එකට ආවා. ෆුල් ලක්
ගත්තා. මිදි ගත්තා. මිදි කිලෝ එක 1000ක්. ඔව්. උන් එකට ඉතින් උන් එකේ ඉඳලා යන ගමන්. යාපනයේ තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි නල්ලූර් කෝවිල. කෝවිල ඇතුලේ ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සංස්කෘතික දේවල් ගොඩක් තියෙනවා. ඉතින් වැදගත් ස්ථානයක් තමයි නල්ලූර්. ඉතින් නල්ලූර් කෝවිලට ආවා. ඊට මේ ගැටේ ෂර්ට් ගලවගෙන යන්න ඕනේ. පූජාවක් තියෙන වෙලාවක තමයි අපිට එන්න පුළුවන් උනේ. එන්න බලන්න ජාපිඩාවට අනිවාර්යයෙන් යන්න ඕන තරක් නල්ලූර් කෝවිල. ඉතින් අපි යන් ඊළඟට පියෝ අයිස්ක්‍රීම් එකක් ගන්න. මෙතනින් කවුන්ටරෙන් සල්ලි ගෙවලා මෙතනින් තමයි අයිස්ක්‍රීම් එක ගන්න ඕනේ. අයිස්ක්‍රීම් එක බලමු අද අපි ගත්තේ එතන තියෙන පියෝ ස්පෙෂල් එකයි එතන ෆෘට් එකයි තමයි ගත්තේ. ඒ කාලා බලමු. අයිස්ක්‍රීම් කාලා අපි එළියට යන ගමන් දැන් උතන බඩ පිරෙන්න ගියා. හරි වෙනස්. ඒ ආසාවත් හරි. යා බේන ඇවිල්ලා ඉතින් අයිස්ක්‍රීම් එකක් කෑවෙ නැත්නම් වැඩක් නෑ. ඒ කාලා යන ගමන් ඉන්නේ. දැන් ඉරිදා ඉඳා මාඩම් වෙනකක් ඉන්නවා. යමු දැන් වෙලාව 6ට ඉඳලා ඇතිනේ. 5:31යි. එන අද දවසින් අපි අද දවසේ එතනින් මා කරනවා. ඊට දවසේ අපි යනවා. ඊට පස්සේ මන්නාරා මරා තමයි නිදන් යමු. එහෙනම් ගෙදර ගිය. ඉතින් අපි යාපනයේ අද අපිට හම්බුනේ කිට්ටු වයිස්. කාලවන ගුණාර. Okay. First time come pick rice. Yeah. Okay. Oh, අර මොකද්ද? කැරකිච්ච එකනේ. බැලුවද වීඩියෝ?
පාලමාරා අන්නානකට යන ගමන් ඕරේ පාලම යුද්ධ කාලේ විනාශ කරලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේට මන්නාරමට යන්න බැරි. ඒක තමයි මම දැනේ මන්නාරමට යන්න උලා එකම පාර මේ පාරේ. ඒක ඉතරයි මම මන්නාරමට යන්න තියෙන පාරකට තියෙන්නේ. පාරම දිගට තියෙනවා. පාර උලගක් තියෙනවා. අපි මන්නාරම් වල ඉන්නේ. මන්නාරම් වල කීප විදිහට මේ තියෙන ලොකුම බැවර අපි නම අහලා කියන්නම්. යමුනේ අපි දැන් ඉදර යන්නත් පරක් වෙනවා. දැන් තාම මන්නාරම් වල ඉන්නේ. මන්නාරම්ෙන් එල්ල පොඩි දුරක්. 5 කිලෝමීටර් 300ක ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉක්මනට යන්න ඕන දැය වෙනකන්. යමු. ඉතින් අපිට මඩුපාලියට යන්න වෙලා පොඩ්ඩක් මදි වුණා. මෙතනට එද්දිත් 6:00 විතර ඇති. ඉතින් ආයේ දවසක අනිවාර්යෙන් මඩුපාලිය එනවා. ඉතින් අපි මඩු දේවස්ථාන වෙනකන් සුරක්ෂිතව ආවා. අපි පුත්තල්ම අහලා දැන් ගෙදරත් එන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අපි වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම ස්තුතියි අපිත් එක්ක හිටියට. අපි දවසක අපි මඩුපාලියේදී ආයේ වීඩියෝ එකක් කරනවා.